ආයිබෝවන් අපේ channel එකේ මේ වෙනකොට අපි 2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විභාගගත රචනා ප්‍රශ්න 3ක් වගේ සාකච්ඡා කරලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ 4වෙනි ප්‍රශ්නය. ඉතින් මේ ප්‍රශ්නේ ඇතුළත් වෙලා තියෙන්නේ දත්ත ඍණෝපනයේ හායතකතනේ සහ සම්භාවිතාව කියන පාඩම් වලින්. ඉතින් අපි බලමු මේ ප්‍රශ්නේ කොහොමද විස්තරාත්මකව විසඳන්නේ කියලා. හරි. අපි බලමු ගානේ කොහොමද ලකුණු ඇවිත් තියෙන්නේ කියලා. ගාන තියෙන්නේ පරීක්ෂණයකදී සිසුන් සමූහයක් ලබාගත් ලකුණු ඇසුරෙන් අඳින ලද සංඛ්‍යාත බහුවශ්‍රයක් ද අසම්පූර්ණ සමූහිත සංඛ්‍යාත වගුවක්ද පහත දැක්වේ. මෙම වගුවේහි 10 20 ප්‍රාන්තරයෙන් දැක්වෙන්නේ 10 හෝ 10ට වැඩි සහ 20ට අඩු යන්නයි. ඒ කියන්නේ එතන ලකුණු පරාසයන්ගෙන් කොහොමද එන්නේ 10 කියන අගේ 10යි 20යි අතරට තමයි එන්නේ. ඒතකොට 20 කියන අගේ එන්නේ 20යි 30යි අතර තියෙන ලකුණු පරාසයට. හරිද? ඒක තමයි එතන අර පොඩි නෝට් එකක් වගේ ඊළඟ වෙනම දීලා තියෙන්නේ. ප්‍රශ්න 4ක් දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අහනවා සිසුන් සංඛ්‍යාව මේ වගුවේ පුරවන්න කියලා. දෙවෙනි ප්‍රශ්නේ කියනවා ජාල රේඛය අඳින්න කියලා. තුන්වෙනි එක කියනවා සම්මුති සංඛ්‍යාත තීරයේ මේ වගුව ආශ්‍රයෙන් එතන ඒ තීරය සම්පූර්ණ කරන්න කියලා. හතරවෙනි එක කියනවා සම්භාවිතාවයක් හොයන්න කියලා. හරි නේද? ඒතකොට ලකුණු බෙදලා තියෙන විදිහ පළවෙනි ප්‍රශ්නේ ලකුණු 3යි, ඊළඟ ප්‍රශ්නේ ලකුණු 3යි, ඊළඟ එකට ලකුණු 2යි, අන්තිම ප්‍රශ්නේ ලකුණු 2ක් වශයෙන් තමයි ලකුණු 10 බෙදලා තියෙන්නේ. එහෙමනම් පළවෙනි ප්‍රශ්නෙට යමු අපි. පළවෙනි ප්‍රශ්නේ කියනවා සංඛ්‍යාත බහුවශ්‍රයට අනුව වගුවේ සිසුන් සංඛ්‍යාව දැක්වෙන තීරයේ හිස්තැන් පුරවන්න. එතකොට මේ වගුවේ මෙන්න මේ තීරය සම්පූර්ණ කරන එකට ලකුණු 3ක් හම්බ වෙනවා. සමුචිත සංඛ්‍යාත තීරය ගැන දැම්ම කියලා නැහැ. එතකොට මේ තීරය විතරයි අපිට සම්පූර්ණ කරන්න තියෙන්නේ. දත්ත 3ක් සම්පූර්ණ කරන්න තියෙනවා. 2ක් දීලා තියෙනවා. දීලා තියෙන දත්තය ගැන චුට්ටක් බැලුවොත් ලකුණු 10යි 20යි අතර සිසුන්. ලකුණු 10යි 20යි අතර සිසුන් 20 දෙනෙක් ඉන්නවා. නේද? ඊට පස්සේ අහන්නේ ලකුණු 20යි 30යි අතර. එහෙනම් ලකුණු 20යි 30යි අතර අපිට සරලවම කිව්ව හැකියද? සිසුන් 40යි නේද? මෙතන සිසුන් 40යි. ඊළඟ එක කියනවා 30යි 50යි අතර. ලකුණු 30යි 50යි අතර කිව්වහම පරාසය අනිත් ඒවාගේ පරාසය 10 10නේ තිබ්බේ. 30යි 50යි අතර කිව්වහම මෙතන පරාසය තියෙනවා 20ක් නේද? එහෙනම් මෙන්න මේ 30යි 40යි අතර පරාසයෙන් 30ක් පෙන්නනවා. ආය 40යි 50යි අතර පරාසයෙන් 30ක් පෙන්නනවා. එහෙනම් 30යි 30යි සම්පූර්ණ 60ක් වෙන්න ඕන නේද? ඒ විදිහට ඊට පස්සේ 50 60 අතර. එතන ආයෙත් ලේසියෙම තියෙන 50 60 අතර අපිට බලන්න පුළුවන්. මෙන්න මෙතනින් සිසුන් 70ක් ඉන්නවා නේද? සිසුන් 70යි. ඊළඟ එකේ තියෙනවා 60 90 අතර. 60 90 අතර 10 පරාස තියෙනවා 60 70 70 80 80 90 10 පරාස 3ක් තියෙනවා. එහෙනම් මෙන්න මෙතනින් බැලුවොත් 20 ගානේ පරාස 3කට විහිදිලා තියෙනවා. එහෙනම් ළමයි කී දෙනෙක්ද? 20 වරක් 3 60 දෙනෙක් ඉන්නවා ළමයි. ඔන්න ඔය විදිහට මේ හිස්තැන් තුන සම්පූර්ණ කරනවට ලකුණු 3ක් දීලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ කියනවා දී ඇති සංඛ්‍යාත බහුවශ්‍රය මත මෙම ලකුණු වලට අදාළ ජාල රේඛය අඳින්න. එතකොට අපිට සරලවම කරන්න තියෙන්නේ දැන් මේක විභාගගත රචනා පේපර් එකනේ. එහෙනම් පේපර් එකේම තමයි උත්තර ලියන්න තියෙන්නේ නේද? එහෙනම් මේකේ අපිට ජාල රේඛය අඳින්න තියෙන්නේ ලේසියෙන්ම 10 20 අතර මෙන්න මෙතන 10 20 අතර 20යි. කොහොමද ඒක අඳින්නේ අපි දැන්? මගේ ඉරි ඇඳෙන එක චුට්ටක් ඇදේට ඇඳින්නේ ඒක පොඩ්ඩක් ගණන් ගන්න එපා. ඔන්න 10යි 20යි අතර 20යි. 20යි 30යි අතර 40යි. 20යි 30යි අතර 40යි. ඔන්න. ඊළඟ එක 30යි 50යි අතර 60යි. එහෙනම් 30යි 50යි අතර මෙන්න මේ පරතරේ 30න් තමයි විහිදලා තියෙන්නේ. හරිද? 50යි 60යි අතර 70යි. ඔන්න ඔහොම. නායක ගියා වගේ. මෙන්න මේ පරාසය නේද? ඊට පස්සේ 60යි 90යි අතර 20 ගානේ පරාස 3කට 60යි. ඔන්න ඔහොම. හරිද?
ඔන්න ඔය ජාල රේඛයේ මේ ප්‍රස්ථාරයේම අඳිනවට ලකුණු 3ක් දීලා තියෙනවා. එතකොට දෙවෙනි කොටසත් ඉවරයි එන්න ඒ විදිහට. එතකොට ජාල රේඛය මෙන්න මේ වගේ තමයි ඇඳෙන්න ඕනේ. එතකොට සිසුන් සංඛ්‍යාව මෙන්න මේ විදිහට ෆිල් වෙලා තියෙනවා මේ වෙද්දි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ. වගුවේහි සමුචිත සංඛ්‍යාත තීරය සම්පූර්ණ කරන්න. එතකොට දැන් තමයි මෙන්න මේ තීරය සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. සමුචිත සංඛ්‍යාතය කියන්නේ මොකද්ද? cumulative frequency නේද? ඒ කියන්නේ මෙන්න මේ තියෙන අගයට ඊට පස්සේ එන අගය එකතු කරනවා. ඊට පස්සේ එතකොට මේ වෙනකොට තියෙන එකතුව. තුන්වෙනි ස්ථානයේ මේ ලකුණ වෙනකොට තියෙන මුළු එකතුව. ඊට පස්සේ මේ 60 කියන ලකුණ ඉවර වෙනකොට තියෙන මුළු එකතුව. ලේසියෙන් හදන්නේ කොහොමද? මෙයාට ඊළඟ කෙනා එකතු කරනවා. ඊට පස්සේ ඒන උත්තරේට මේ පැත්තේ තියෙන සිසුන් සංඛ්‍යාව එකතු කරනවා. මේ ආයේ මෙයාට මෙන්න මේ සිසුන් සංඛ්‍යාව එකතු කරනවා. අන්න එහෙම. හරිද? එහෙනම් සරලවම අපි ඒක ලියමු. 20ට මෙයාව එකතු කරනවා. කීයද? 60යි. 60ට මෙයාව එකතු කරනවා. කීයද? 120යි. එයාට මේ 70 එකතු කරනවා. කීයද? 190යි. එයාට මෙන්න මේ 60 එකතු කරනවා. කීයද? 250යි. මෙන්න මේ විදිහට මේ උත්තර හතර ගන්නවට ලකුණු දෙකක් දීලා තියෙනවා. එතකොට තුන්වෙනි ප්‍රශ්නේත් ඉවරයි. ඊළඟට යමු හතරවෙනි ප්‍රශ්නෙට. මෙන්න තුන්වෙනි ප්‍රශ්නේ මේ විදිහට උත්තර ටික එන්න ඕනේ. එතකොට හතරවෙනි එක කියනවා මෙම සිසුන් සමූහයෙන් අහඹු ලෙස තෝරාගත් සිසුවෙකු ලකුණු 50ක් හෝ ඊට වැඩියෙන් ලබාගත් අයෙකු වීමේ සම්භාවිතාවය. එතකොට ලකුණු 50 කියන එක මං කිව්වා කලින්ම මොන පන්ති කාණ්ඩයටද අයත් වෙන්නේ? අර නෝට් එකක් දීලා තිබුණේ 50 කියන එක මෙන්න මෙයාට අයත් වෙන්නේ නැහැ. මෙන්න මෙයාට තමයි අයත් වෙන්නේ නේ. ඇයි 10 කිව්වහම 10 හෝ ඊට වැඩි 20ට අඩු කියලා තිබ්බේ. එහෙනම් 50 කිව්වහම මෙන්න මෙතන තමයි 50 ඉන්නේ. එහෙනම් 50ට වැඩි 90 වෙනකන් ලකුණු අතර ගත්තොත් සිසුන් කී දෙනෙක් ඉන්නවද? මෙන්න මේ 60යි 70යි. එහෙනම් අපි ලිව්වොත් ලකුණු 50ට වැඩි සිසුන් කීයක් ඉන්නවද? සිසුන් ඉන්නවා 70ට 60ක් එකතු කරන්න නේද? එච්චර ප්‍රමාණයක් ඉන්නවා 50ට වැඩියෙන්. එහෙනම් 130ක් ඉන්නවා. එතකොට අපි දන්නවා සමුචිත සංඛ්‍යාතයෙන් මෙන්න මේ මුළු ප්‍රමාණය ඇවිත් තියෙනවා 250යි කියලා. එහෙනම් මේ අහලා තියෙන සම්භාවිතාවය. සම්භාවිතාවයක් කියන්නේ කොහොමද? සම්භාවිතාවයක් කියන්නේ ඒ අදාළ ਸਰවත්ත කුලකයේ සම්භාවිතාව තියෙන අගය මෙතන අපි ලියමු මෙන්න මෙහෙම. මෙතන ඒ අදාළ කුලකයේ අවයව ගන්න. කොහොමනේ? එහෙනම් 250යි මුළු සංඛ්‍යාව ඒකෙන් 130ක් ඉන්නවා 50ට වැඩියෙන් ගත්ත. ඕක තමයි සම්භාවිතාවය. තව ඕනනම් සුළු කරලා අපිට 13 බෙදීම 25 කියලා ලියන්න පුළුවන්. ඔන්න ඔය උත්තරේ ගන්නවට ලකුණු දෙකක් හම්බ වෙනවා. එහෙනම් මේ ගානේ අපිට බොහොම සරලව දත්ත ව්‍යාප්ති සමුච්ච සංඛ්‍යාත වගු ඇසුරෙන් ලකුණු 10ක් එකතු කරගන්න පුළුවන් වෙලා තියෙනවා නේද ලේසියෙන්ම. පළවෙනි ප්‍රශ්නේ නිකම්ම අපිට තොරතුරු පුරවන්න තිබ්බේ ඒකට ලකුණු 3යි. ඊට පස්සේ ජාල රේඛයක් අඳින්න තිබ්බේ ඒකට ලකුණු 3ක් දුන්නා. ඊට පස්සේ මෙන්න මේ තීරය සම්පූර්ණ කරන එකට ලකුණු 2යි. ඊට පස්සේ සම්භාවිතාවයක් හොයන්න තිබ්බේ සරලව ඒකට ලකුණු 2ක් හම්බුණා. එතකොට මෙන්න මේ විදිහට ආයෙත් මේකේ ලකුණු 10ක් අපි එකතු කරගත්තා. එතකොට මේ පාස් පේපර් එකේ 4 වෙනි ප්‍රශ්නෙත් මේ විදිහට ඉවර වෙනවා. එහෙනම් ඉදිරියට තියෙන ප්‍රශ්න වලින් මම වීඩියෝස් අරගෙන එන්නම්. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න.